අදත් මම ආදරයෙන් නොව මගේ පොඩ්කාස්ට් එකට පිළිගන්නවා. වැඩි වෙලාවක් ඔයාගේ කාලයෙන් මම ගන්නතුව කෙලින්ම මට කියන්න ඕන දේ පටන් ගන්නම්. ප්‍රශ්නයක්. ඔයාගේ ජීවිතය ඔයාට දැනෙනවද හිස් බවක්? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට ප්‍රායෝගිකව මම කියන කරුණු ජීවිතයට ඔයාට කරගන්න පුළුවන් වුණාට සමහරක් වෙලාවට මේ දෙයින් ඔයාට සෑහීමකට පත් නොවෙන්නත් පුළුවන්. හැබැයි මම උත්සාහ කරන්නේ මගේ ජීවිතේ ප්‍රායෝගිකව මම කරන දේවල් ඔයත් එක්ක බෙදා ගන්න. ඉතින් අංක 1ට හිස් බවක් දැනෙන හැම වෙලාවකම ඒ හිස් කම නැති කරගන්න ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාගේ දවසට තේරුමක් ඇති එක ක්‍රියාකාරකමක්, one meaningful activity එකක් එකතු කරගන්න එක. ඒක සාමාන්‍ය දෙයක් නේ, සරලයි වගේ තේරුණාට ඇත්තටම ලොකු ඉම්පැක්ට් එකක් ඔයාගේ ජීවිතයට ඇති කරනවා. ඔයා කැමති නම් පොත් කියවන්න, පොතක් කියවන්න පැය පැයක් කාලය වෙන් කරන්න. ඉස්සරහා මිනිත්තු 15කින් වගේ පුංචි කාලයකින් පටන් ගන්න. එහෙමත් නැත්නම් ඔයා එලේ පොඩ්ඩක් ඇවිදින්න කැමති කෙනෙක් නම්, නැත්නම් ඩයරි එකක් ලියන්න කැමති කෙනෙක් නම්, ජර්නලින්, ඕනම දෙයක් මිනිත්තු 10ක් 15ක් කාලය වෙන් කරලා පටන් ගන්න. ක්‍රමෙන් ඒ කාලය චුට්ට දික් කරන්න. human connection ඒ කියන්නේ අපිට අවශ්‍යයි කොච්චර අපි තනියෙන් ඉන්න ආස වුණත් මානුෂීය සම්බන්ධතා. ඔයාගේ පවුලත් එක්ක එක වෙලක් හරි එකට කෑම ගන්න, මූවි එකක් බලන්න, පොඩ්ඩක් කනෙක්ට් වෙලා ඉන්න ඒගොල්ලන්ත් එක්ක. ඇත්තටම මං හිතන්නේ ඔයාගේ අර හිස් බව, තනිකම කියන ඒ දේ පොඩ්ඩකට හරි දුරස් වෙයි කියලා. ඔයාගේ දවසට හැමදාම කරන්න බැරි වුණත් මාසෙකට 2-3 වතාවක් හරි මොන හරි අලුත් දෙයක් එකතු කරගන්න. අලුත් තැනකට යන්න, අලුත් පොතක් කියවන්න, අලුත් කොෆි එකක් රස විඳින්න, මොන හරි අලුත් දෙයක් ඉගෙන ගන්න. ඔයාට එහෙම වුණොත් ඔයාගේ ජීවිතය තවත් meaningful වෙයි. ඒ කියන්නේ තේරුමක් ඇති ජීවිතයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. දවසට පොඩිම හරි ස්කිල් එකක්, හැබිට් එකක් හදාගන්න. මොනම හරි දෙයක් ඉගෙන ගන්න. එක්කෝ මැහොම් ගෙතුම් හරි, එහෙමත් නැත්නම් පේන්ටිං. ඔයා කැමති ඕනම දෙයක්, ඔයාව ඩෙවලොප් කරන දෙයක්, තමන් කැමති දෙයින් තමන්ව ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ අපිට අපිම කරගන්න ජයග්‍රහණයක්. ඉතින් දවස ගානේ ඔයා මොකක් හරි ස්කිල් එකක් දියුණු කරද්දී ඒක ඔයාටම ඔයාගේම ජීවිතයට එකතුවක් කියලා හිතාගන්න. ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ. ඊට පස්සේ මට කියන්න තියෙන්නේ අන්තිමටම අපි බාහිර දේවල් ගැනත් කල්පනා කරන්න ඕනේ. දැන් මම මෙච්චර වෙලා කතා කරේ අභ්‍යන්තර දියුණුව ගැන. අභ්‍යන්තරෙන් ඔයාගේ හිස් බව, ඔයාගේ ජීවිතයේ හිස් බව පුරවන විදිහ. බාහිරෙන් ගත්තොත් ගැහණු ළමෙක්ද පිරිමි ළමෙක්ද කියලා අදාළ නැහැ. බියුටි රූටීන් එකක්, ස්කින් කෙයා, හෙයා කෙයා රූටීන් එකක් ඔයාගේ දවස් තුළ පැය භාගයක් මිනිත්තු 15ක් වගේ කාලයක් වෙන් කරගන්න. ඔයාවම ඔයාට ප්‍රියමනාපව දකිනකොට ඔයාගේ දවසම පිරිච්ච ස්වභාවයක් ඇති කරනවා. ඉතින් අදට මම යන්නම්. ආයෙත් තව පොඩ්කාස්ට් එකකින් අපි ඉක්මනින් හම්බෙමු.